හලෝ කොහොමද? මේක අපේ පළවෙනි vlog එක. ඇත්තටම හැමෝම වෙසක් බලන්න යන වෙසක් දවසේ නැත්නම් වෙසක් දවසට පස්සේ දවසේ. නමුත් මගේ තිබ්බ කාර්යබහුල ජීවිතයත් එක්ක මගේ රැකියාවත් එක්ක මම වෙසක් එකෙන් පස්සේ කියන්නේ දෙවෙනිදා වෙසක් බලන්න යන්න තීරණය කළා මගේ වයිෆ් එක්ක. ඉතින් අපි බලමු දෙවෙනිදා කොහොමද වෙසක් වෙනද වගේ වෙසක් දවස වගේද වෙසක් දවසෙන් පස්ස වගේද දෙවෙනිදත් වෙසක් කොහොමද තිබ්බේ කියලා අපි බලමු එහෙනම්. හරි දැන් එහෙනම් යන් අපි වෙසක් බලන එක ඉතින් ඔන්න පටන් ගත්තේ පූජා සම්බුද්ධ වන්දනා වෙසක් කලාප. මේක ITN එකෙන් තමයි කරන්නේ. ඒක පිළියන්දල නගරයේ මූලික කරගෙන තමයි ඒක කරේ. ඇත්තටම හරිම ලස්සනයි පිළියන්දල නගරයට ඇතුල් වෙන සෑම පාරක්ම වගේ විදියට ලස්සන්ට හදලා තිබ්බා. ඇත්තටම මාරම ලස්සනයි. ඔයගලන්ට මේක බලා ගන්න පුළුවන් කොච්චර ලස්සනද කියලා. මේ 120 ප්‍රධාන මාර්ගය කියන්නේ හොරණ කොළඹ ප්‍රධාන මාර්ගයේ බයිපාස් මාර්ගයේ ඉඳලා පිළියන්දල නගරය හරහා මිටිස්සත්ත දක්වා වර්ණ රටා වලින් ආලෝකමත් කරලා තිබිච්ච විදිය තමයි මේ දකින්න හම්බෙන්නේ. අපි බලමු එහෙනම් මේකේ කොහොමද ලස්සන කියලා. අපි හැමදාම වෙසක් බලන්න යන්නේ බයික් එකේ. නැත්නම් වෙසක් නෙමෙයි බලන්න වෙන්නේ. ඒකෙත් පොඩි හොඳක් ඇත්තරම තියෙනවා. මොකද ට්‍රැෆික් එකේ ගිහිල්ලා හරි අමාරුවෙන් ක්ලච් එක අල්ලගෙන බ්‍රේක් ගහගෙන එක එක ප්‍රශ්නනේ. ඇත්තරම එහෙම ප්‍රශ්න නැහැ. ගිහිල්ලා ඉවරලා ලස්සනටම වෙසක් කලාපෙ ළඟටම ගිහිල්ලා බලන්න පුළුවන්. හරි මේ කොහෙද කියලා කියන්නකෝ. හරියයි. මේ පිළියන්දල රාහුල පන්සල මේක පිළියන්දල තියෙන ටවුන් එකේ තියෙන ප්‍රධානම පන්සල. එතකොට මේකේ තමයි ITN පූජා නගරේ සර්වඥ ධාතු ප්‍රදර්ශනය කරන්න තිබ්බේ. අපිට වන්දගෙන පූජා කරගන්න අවස්ථාව හිමි වෙලා තිබ්බේ මෙන්න මේ පන්සලේ. ඔන්න දැන් ඉතින් අපි ඇතුල් වෙන්නේ පිළියන්දල ප්‍රධාන කලර් ලයිට් එක කිව්වොත් හරි. ඔතන ඉඳලා තමයි පිළියන්දල නගරය ආරම්භ වෙන්නේ. ඒතකොට ඔයාලට පේනවා ඇති මොරටුව පැත්තට ඒ වගේම පිළියන්දල මහරගම් පාරේ ඒ වගේම දැන් ඔයගොල්ලන්ට මෙතන දකින්න හම්බ වෙනවා පිළියන්දල ඔර්ලෝසු කණුව. ඉතින් හරි ලස්සනට සරසලා තිබ්බ. ඒ වගේම මෙතන භක්ති ගීත ITN එකේ භක්ති ගීත ගායනා කරනවා දැක්ක අපි. ඒ වගේම ඔතනින් වම් අත පැත්තේ බද්දන්සල සහ තව එක් තොරණක් ඔතන දකින්න හම්බුණා. හැමදාම එක තොරණක් තමයි අපිට පිළියන්දල නගරේ දකින්න හම්බ වෙන්නේ. හැබැයි මේ වෙසක් කලාපයත් එක්ක අපිට පිළියන්දල නගරයේ තුන දකින්න හම්බුණා තොරන් 3ක්. දැන් අපි පිළියන්දල නගරේ ඉඳලා අපි මිරිසත්ත දක්වා තමයි ගමන් කරන්නේ. සෙනෙහස ගලනා මල් සුවඳක් සුළඟට වදිනා මව්වදනක් පිළියන්දල කානිවල් එකකුත් තිබුණා. අපි බැස්සෙනන් නැහැ එතන සෑහෙන සෙනග හිටියා. කොයි වෙලේ වහිද දන්නේ නැති නිසා අපි දෙන රේන් කෝට්ස්ුත් මේ අරගෙන තමයි ආවේ. ඒ වුණාට මේ ඇත්තටම කිසිම කරදරයක් වුණේ නැහැ. වැස්සෙන් නම් හොඳටම එන්ජොයි කරලා ආවා. වෙසක් දවස පහුවෙලා වෙසක් බලන්න යද්දි තියෙන ලොකුම අඩුපාඩුව තමයි දන්සල් නම් නැත්තටම නැති තරම්. හැබැයි අපිට පොඩි දන්සලකුත් සෙට් වුණා නේද ඉස්සරහා? ඔව් අපිට හම්බුණා. අපි ඒක බලමු ඉස්සරහා වීඩියෝ එක. දැන් අපි යන්නේ පිළියන්දල වෙසක් කලාපේ කැස්බෑව නගර සභාව ඉදිරියේ තිබිච්ච වෙසක් කූඩු කිහිපයක් බලන්න. ඇත්තටම හරිම ලස්සනයි. ඔයගොල්ලන් බලන්න. මාරම ලස්සනයි. ඔන්න දැන් අපි ඊළඟට යන්නේ පිළියන්දල තොරණ බලන්න. ඇත්තටම පිළියන්දල තොරණ හරි ප්‍රසිද්ධ තොරණක් වෙසක් කාලයට තියෙන. මේක මම කුඩා කාලේ ඉඳන්ම මට මතක ඇති කාලේ ඉඳන්ම මම මේ පිළියන්දල වෙසක් තොරණ දකිනවා. ඇත්තටම හරිම ලස්සනයි. මේ ඉන්නේ මගේ වයිෆ්. ඔය පේනවනේ. ඉතින් ඊළඟට අපි ආවා ආයේ වෙසක් කූඩු බලන්න. ඔයගොල්ලෝ මේ ටිකත් බලන්න හරිම ලස්සනයි. මේ කූඩුව මාරම ලස්සන. ඇත්තටම මම දැකපු කූඩුවක්. බලන්නකෝ මේකේ ලස්සන. මේක පිළියන්දල තිබිච්ච අලුත්
තොරණක් මේක අලුතෙන් හදපු බස් ස්ටෑන්ඩ් එකේ තමයි තිබ්බේ. ඇත්තටම මේකත් හරිම ලස්සනයි. ඉතින් බලන්නකෝ ඔයගොල්ලෝ. මට ඇත්තටම ඔයාලගේ පිළියන්දලින් මේක තමයි ලස්සනම තොරණ. මෙයා මෙහි වුණාට මම පිළියන්දල ඉඳලා වෙසක් සමරන පළවෙනි අවුරුද්ද මේ පාරේ දිගට නෙළුම් මල් දාලා හරි ලස්සනට සරසලා තිබ්බා. ඉතින් අර මේ ෆොටෝස් එහෙම ගන්න වීඩියෝස් ගන්න එහෙම මාරම ලස්සනයි. දැන් අපි කොහෙද බබා මේ ඇවිල්ලා ඉන්නේ? ඇත්තටම අපි ඉන්නේ කොළඹ තියෙන ජාතික කෞතුකාගාරය ඉස්සරහා. ඉතින් ඔය කෞතුකාගාරේ ඉඳලා ඒ පැත්තේ ඉඳලා බෞද්ධාලෝක වෙසක් කලාපෙට තමයි අපි දැන් අපි යන්නේ බලන්න. දැන් අපි ඉන්නේ බෞද්ධාලෝක වෙසක් කලාපේ. ඔයාලා කවදා හරි වෙසක් කූඩු ළඟටම ගිහිල්ලා නිමි සැනසille වෙසක් බලලා තියනවාද? ඉතින් අපි මේ ට්‍රික් එක ඇත්තටම ගිය අවුරුද්දේ ඉගෙන ගත්තේ. හරි බබා? ඔව්. ඇත්තටම මේක මාරම පහසුයි, කිසි කරදරයක් නැහැ. කවුරුවක වද දෙන්නෙත් නැහැ. ළඟටම ගිහිල්ලා බයික් එකේම ගිහිල්ලා කූඩුව බලලා ලස්සනට ඒකේ ලස්සන විඳලා අපිට එන්න හැකියාව තිබ්බා. ඉතින් වාහනත් ඒ වගේම ළඟටම ගිහිල්ලා බලලා හරිම නිදාසේ මිනිස්සු බලනවා. ඇත්තටම මේක හොඳ වැඩක් මං හිතන්නේ. ඔව් හරිම මේ කන්වීනියන්ට් ඉතින්. වහින්න ඕනෙත් නෑ. ඔව්. ඇත්තටම හරිම ලස්සන කූඩු වගේක් තිබ්බ මේ බෞද්ධාලෝක වෙසක් කලාපේ. ගොඩක් ඉතින් ওই ෆෝසස් පොලිසිය අය ওই රජය ආයතනවල තමයි ගොඩක් අය මේ කූඩු හදලා තිබ්බේ. ඇත්තටම මාරම ලස්සනයි. ඔයගොල්ලෝ කූඩු වල ලස්සන බලන්නකෝ ඉතින්. අර කොළ වේලලා එහෙම හදලා තිබ්බා නේද හැමදාම වගේ. රීසයික්ලින් කන්සෙප්ට් එකට මුල් තැන දීලා ප්ලාස්ටික්ස් වලින් හදපු අර ප්ලාස්ටික් බෝතල් වලින් හදපු කූඩුත් අපි දැක්කා. දැන් කට්ටියට ලස්සන බලන්න දෙමු නේද? අනිවාර්යෙන්. බලන්නකෝ එහෙනම් ඔයගොල්ලෝ මේ කූඩු වල ලස්සන. මම හිතන්නේ ඔයගොල්ලෝනුත් බෞද්ධාලෝක වෙසක් කලාපේ කූඩු ටික බලන්න ඇති. හැබැයි මෙච්චර නිදහසේ ගිහිල්ලා බලලා නැතුව ඇති. බයික් එකේම ඉඳගෙන. අනිවාර්යෙන් ගිහිල්ලා බලන්නකෝ එහෙනම් මේ මෙච්චර නිදහසක් තියනවාද කියලා. ගිලෙම් ඔබේ ගුණමුදේ විඳින් ඔබේ දම්සාදේ වදින් අපිට හම්බුණා කිව්ව දාන්සල තමයි මෙන්න මේක. ඒකත් අහම්බෙන් නේද? දැන් මොන හරි බොන්න තිබ්බනම් හොඳයි කියලා හිතේ තින්නකොට මේ දැක්ක කට්ටිය පොඩි පොලිමක් ඇදිලා ඉන්න. ඉතින් අපි දෙන්නත් ගියා. දාන්සල් අඩුනාඩු බබා ඒ වෙලාවේ අයිඩියල්ම දාන්සල සෙට් වුණා නේද කොමින් කොහම හරි. අනිවාර්යෙන් අපි තිබහෙන් හිටියේ බලන්නකෝ අනිත් කූඩු ටිකක් තේන. මේ කූඩුවේ ලස්සන කැපිලා පේනවා නේද? මේක තමයි බෞද්ධාලෝක වෙසක් කලාපේ ෆස්ට් ප්ලේස් ගත්ත වෙසක් කූඩු. බානක එක ලස්සන. ඇත්තටම මාරම ලස්සනයි. ස්වභාවික දේවල් වලින් තමයි මේ කූඩුව නිර්මාණය කරලා තිබ්බේ. තේමා වෙලා තිබ්බේ ප්‍රථම ධර්මදේශනාව. ඇත්තටම මාරම ලස්සනයි මේ කියන්නේ. ඇත්තටම බලන් ඉන්නකෝ. මේ තියෙන්නේ වෙසක් එකට හැඩවුණ බේරෙවැල්. මෙතන නම් හැබැයි තාම මේ ස්මෙල් එක ආවේ නෑ නේ අවුල්. ඔව් තව ටිකක් එහෙම් පොඩි ගඳක් ආවා ඉතින්. ඒක ඉතින් ඔයගොල්ලෝ වීඩියෝස් වල දකින්න ඇති නේ. ටිකටම ඉතින් පොඩ්ඩක් ගඳක් නම් තිබ්බා. හරි අමාරුවෙන් ඒ ටික හිටියේ. ඇත්තටම ඔය නවලෝකේ පැත්තේ තමයි. ඔන්න ඉතින් ලස්සන වෙච්ච නෙළුම් කුල්ල.
ඔන්න ඉතින් අපි බෞද්ධ ලෝක වෙසක් කලාපෙන් පස්සේ ගෝල් ෆේස් එකට දාලා ඉතින් ජනාධිපති ලේකම් කාර්යාලයේ පැත්තට තමයි යන්නේ. ඉතින් ඇත්තටම ලස්සනට මේකේ ලයිට් දාලා මාරම ලස්සනක් තිබ්බේ. ඕගොල්ලන් බලන්න මාරම ලස්සනයි. හැමෝම ඉතින් වෙසක් බලන්න ගියාම එක එක තැන්වල යනවා කොළඹ. හැබැයි ඕගොල්ලන් බලන්න යන්නේ නැති වෙසක් ලස්සනටම තියෙන පැත්තකට මම දැන් එක්කයි යනවා. මේ කොළඹ වරායේ චෛත්‍ය ඕගොල්ලන් මං හිතන්නේ දකින්න නැතුව ඇති. මේ පැත්තට ගියා නම් ඕගොල්ලන් දකින්න ඇති. ඇත්තටම මාරම ලස්සනට සරසලා තිබ්බා. මේ තමයි කොළඹ වරාය චෛත්‍ය. ඕගොල්ලන් මේක දැකලා ඇති ඕන තරම්. හැබැයි වෙසක් එකට සැරසිල්ල කරලා තිබ්බේ කොහොමද කියලා දකින්න නැති ඇති. ඔන්න ඉතින් ඒක ඕගොල්ලන් වෙනුවෙන් ඔන්න අපි පෙන්නනවා. මේක තමයි වරාය චෛත්‍ය. මේ ලස්සන බලාගෙන එද්දී City of Dreams හතියේදී රණවිරුවන් විසින් ඕගනයිස් කරපු බත් දන්සලක් තිබ්බා. මං හිතන්නේ ඒගොල්ලෝ දවස් ගාණක් තිස්සේ ඒ දන්සල දුන්නා. අපිට ඇත්තටම වීඩියෝ කරන්න බැරි වුණා සහ අපි දන්සලට ඇත්තටම දන්සල වඳින්න ගියේ නැහැ අපි. unfortunately අපි කෑම කාලා ආවේ නේද? ඔව් ඒ නිසා අපිට ඒක යන්න බැරි වුණා. කොහොම හරි දැන් ආවා ඔන්න අපේ ගෙවල් ළඟටම. පිළියන්දල තොරණ වගේද මහරගම තොරණ කිව්වා නේද? ඔව් ඉතින් මහරගම තොරණ ලස්සනයි. උනාට පිළියන්දල තමයි ලස්සන. ඔව් ඒ වගේ නෙමෙයි මේකේ බාන ඇත්තටම මේ ගොඩක් තොරන් වල මේ මොනුරු කන්සෙප්ට් එක නේ මේ සැරේ තිබ්බේ. ඒක තමයි ඇත්තටම හරිම ලස්සනයි. හැලෝ ඔන්න ඉතින් අපි ආවා දැන් වෙලාව හරියටම 1:10යි පාන්දර ආවේ. එහෙනම් අපි වීඩියෝ එක බලලා ඔයගොල්ලෝ එන්ජොයි කරා කියලා හිතනවා. එහෙනම් අපි ඊළඟ vlog එකකින් හමු වෙමු. bye